හෙලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් රසම රස රෙසිපි එකකින් තමයි ගොඩ කාලෙකට පස්සේ ඔයගොල්ලන්ව හම්බ වෙන්නේ. මේ වගේ රසම රස චොක්ලට් සිරප් එකක් ගෙදරදී හදාගන්න ඔයත් කැමතිද? එහෙනම් අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. මේකට මම සීනි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒකට හරියන්න ඊට පස්සේ කොකෝ පවුඩර් ග්‍රෑම් 20ක ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඒ වගේම ග්‍රේට් කරගත්ත චොක්ලට් ග්‍රෑම් 40කුත් මම මේකට පාවිච්චි කරනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය තුනට අමතරව අපිට තව වතුර අවශ්‍ය වෙනවා. මේකට වතුර මිලිලීටර් 200ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. තව බටර් වලින් තේ හැන්දක ප්‍රමාණයකුත් මේකට අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අපිට මේ චොක්ලට් සිරප් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන අපේ වතුර මිලිලීටර් 200 එකට එකතු කරගන්නවා. මේක අපි මීඩියම් හීට් එකේ රත් කරගන්න ඕන ලාවට බුබුලු දාගෙන එනකම්. මෙන්න මේ වගේ වතුර එක ලාවට බුබුලු දාගෙන එනකොට අපි මේකට කොකෝ පවුඩර් ටිකයි සීනි ටිකයි එකතු කරගන්න ඕන. ඉතින් මම කලින්ම කොකෝ පවුඩර් ටිකයි සීනි ටිකයි දෙකම මුලින්ම මික්ස් කරගත්තා. ඒක තමයි මේ දැන් වතුර වලට එකතු කරේ. දැන් මේක හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. මේක හොඳට බුබුලු දාගෙන එනකම්ම මීඩියම් හීට් එකේ රත් කරගන්න ගමන් හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මතක තියාගන්න මේක දාලා වෙන වැඩ කරන්න යන්න එපා. මේකේ අපි කොකෝ පවුඩර් දාලානේ තියෙන්නේ. ඉතින් එතකොට මේක අඩිය අල්ලන්න බලනවා. සීනි ටිකයි කොකෝ පවුඩර් ටිකයි හොඳට මික්ස් වුණාට පස්සේ අපි ග්‍රේට් කරගත්ත චොක්ලට් ටිකත් මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් වෙනකන් අපි කලවම් කරගන්න ඕන. දැන් අපේ මිශ්‍රණය විනාඩි මේ 10කට 15කට විතර පස්සේ තමයි ඔයගොල්ලෝ දකින්නේ. මේ වෙලාවේ හොඳට උතුරනවා මේ මිශ්‍රණය. මේ වෙලාවෙදිත් අපි මේක නොනවත්තා හැඳි ගන්න ඕන. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ විනාඩි 20ක් 25කට විතර පස්සේ ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපේ මිශ්‍රණයේ කලර් එක එහෙම වෙනස් වෙලා තියෙනවා. දැන් තද බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි කලින් විදිහටම තාමත් මිශ්‍රණය උතුරන ගමන් තමයි තියෙන්නේ. අපි මේක මේ මීඩියම් හීට් එකේ තමයි රත් කරගන්නේ. මොකද හයි හීට් එකට දාගන්න එපා. එතකොට මේක ඉක්මනට මේ අඩිය අල්ලන්න බලනවා. ඒ වගේම තමයි ලෝ හීට් එකේ දාගන්නත් එපා. එතකොට ගොඩක් වෙලා මේක හැඳි ගාමින් ඉන්න වෙනවා. මේ වෙලාවේදී තමයි මම ලිප ඔෆ් කරගන්නේ. ඔයගලන්ට ඒක පදම දැනගන්න පුළුවන් මේක අපේ චොක්ලට් වල අර සිරප් එකේ තියෙන thickness ගතියට ඒ ප්‍රමාණයටම නැහැ. ඒ වගේ ආසන්න ගතියකට උක්කු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනකොට ඔයගලන්ට ලිප ඔෆ් කරගන්න පුළුවන්. ලිප ඔෆ් කරගත්තට පස්සේ මේකට බටර් මේ තේ හැන්ද මේ විදිහට ඇඩ් කරගෙන ඒකත් හොඳට මේ මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මේ භාජනයේම හොඳට නිවෙන්න මේ විදිහටම තියලා තියෙනවා. මේක හොඳට නිවුණට පස්සේ අපි මේක ෆ්‍රිජ් එකට දාගන්න ඕන. ඒකට සුදුසු භාජනයකට ඔයගොල්ලෝ මේ මිශ්‍රණය දාගෙන ෆ්‍රිජ් එකේ නෝමල් කොටසේ පැය 24ක කාලයක් තියලා තියන්න. මේ තියෙන්නේ දැන් දවසකට පස්සේ ගත්තට පස්සේ චොක්ලට් සිරප් එක මේ විදිහට තමයි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. පේනවනේ හොඳට උකු සිරප් එකක් විදිහට මේක දැන් හැදිලා තියෙනවා.
ඉතින් ඔයාලටත් ලේසියෙන්ම කඩෙන් මිලදී ගන්නේ නැතුව අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මේ වගේ චොක්ලට් සිරප් එකක් ගෙදරදීම හදාගන්න පුළුවන්. එහෙනම් ආයෙත් මේ වගේ රසබර වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.